ආයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම GIIT TikTok channel එකට. ඉතින් අද අපි ඕගොල්ලන්ට Photoshop ක්‍රියාකාරකමක් කියලා දෙන්න තීරණය කරා. මේකදී අපි කරන්නේ මෙන්න මේ බයික් එක පරාවර්තනයක් පේන් වැටෙන මතු පිටක් උඩ තිබ්බට පස්සේ කොහොමද මේ පරාවර්තනයක් එහෙම නැත්නම් සෙවණැල්ලක් වැටලා තියෙනවා වගේ සකස් කරන්න කියලා. මේකදී ඕගොල්ලන්ට වැදගත් සිද්ධාන්ත කීපයක් ඉගෙන ගන්න පුළුවන්. මේ සිද්ධාන්ත කොටස් ටික ඕගොල්ලන්ට ඉගෙන ගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ මේක ගොඩාක් නිර්මාණ වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක තරමක් දික්වෙමි. නමුත් ඕගොල්ලෝ වැදගත්ම සිද්ධාන්ත කොටස් කීපයක් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. මේකෙදි මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඕගොල්ලන්ට පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සර්ච් එන්ජින් එකේ බයික් PNG හෝ එහෙම නැත්නම් බයික් එකේ මොඩල් එක සඳහන් කරලා PNG කියලා සර්ච් කිරීමෙන් ඕගොල්ලන්ට මෙවැනි ඉමේජ් එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆයිල් නිව් වලට ගිහිල්ලා මුලින්ම ඔයගොල්ලෝ canvas එකක් හදාගන්න ඕන. මේක තරමක් canvas එක ටිකක් ලොකු එකක් හදාගන්න එක හොඳයි. මම දැන්ට 800 600 දීලා width එක 800ක් පික්සල් height එක 600ක් දීලා resolution එක 72 කියලා දීලා මම create කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ image එකේ මේ tab එකෙන් පොඩ්ඩක් ඇතුළට ඇදලා මේක වෙනම isolate කරගෙන මෙන්න මේ move tool එක තෝරලා මේක click කරගෙන drag කරගන්නවා canvas එකට. ඊට පස්සේ මම මේක close කරගන්නවා අපිට අවශ්‍ය නැති නිසා. මේක canvas එකට වඩා කියන මේක අපිට තරමක් උඩා කරගන්න ඕන. ඒක අපිට කරගන්න පුළුවන් control T shortcut එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් edit transform scale කියන එක යන්න පුළුවන්. ඕගොල්ලෝ CS6 හෝ CS version එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම shift key එක ඔබා ගන්න ඕන. මේ පින්තූරයේ සමානුපාතිකවම අඩු වැඩි කරනවා නම් නැත්නම් ප්‍රමාණය වෙනස් කරනවා නම් ඔයගොල්ලෝ CC version වලදී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම අපිට මේ විදිහට ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. හොඳයි මම මේ විදිහට හරකස් කරගන්න. මුලින්ම මම කරන්නේ මට අවශ්‍ය වෙනවා මේකේ මේක නිකන් අර කෙලින්ම පරාවර්තනයක් වුණාම මේ බයික් එක සම්පූර්ණයෙන් අපිට අනිත් කියන්නේ මේක ප්‍රතිවිරුද්ධ පැත්තට වැටලා තියෙනවා වගේ සකස් කරගන්න ඕන. ඉතින් මුලින්ම කරන්න ඕන මම layer palette එක ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා layer palette එකේ තමයි සම්පූර්ණ canvas එකක් මත layers වල සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ layer palette එකේ මේ layer එකේම සර්ව සම්පූර්ණ පිටපතක් ගන්න අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. control එකත් එක්ක J කියන shortcut එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ layer එක මත select කරලා මේ bike එකට අදාළ layer එක මත select කරලා right click කරලා ඕගොල්ලන්ට යන්න duplicate layer කියලා. ඒ දීලත් ඕකේ කරාට පස්සේ ඕගොල්ලන්ට මේ විදිහට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඊට පස්සේ මේක කරන්න තියෙන්නේ මේකේ මේක මම පල්ලෙහාට මෙහෙම drag කරගන්නවා. ඒ කියන්නේ එතකොට මේ ඔරිජිනල් layer එකට පහළින් තමයි මේ copy layer එක තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ මම කරන්නේ edit transform වල මම යනවා rotate 180 කියලා. rotate 180 කරාම මෙයා කරන්නේ සම්පූර්ණයෙන්ම අංශක 180කින් අනිත් පැත්තට මේක rotate කරනවා. එතකොට මම මේක shift key එක ඔබාගෙන shift key එක ඔබාම ඔයගලන්ට පේන ඇති එහාට මෙහාට යන්නේ ගහත් අපිට මේක මේව කරන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේක බයික් එක අනිත් පැත්තට හැරලා තමයි තියෙන්නේ අංශක 180ට කරගවුනට පස්සේ. ඒකට අපිට කරන්න පුළුවන් edit transform flip horizontal කරන්න. flip horizontal කරාම මේ කණ්ණාඩියකින් බැලුවා වගේ අපිට මේක අනිත් පැත්තට හරවන්න පුළුවන්. ඒ කියන්නේ පරාවර්තනය වෙනවා වගේ හරවන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙම තියෙන බෑ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ දැන් සමනල්ලක් වුණත් පරාවර්තනයක් වුණත් මේ පහළට කියන්නේ මෙන්න මේ ප්‍රදේශයට යද්දි ටිකක් ෆේඩ් වෙලා වගේ තියෙනවා. ඒක කොහොමද අපි සකස් කරන්නේ? ඒක අපිට ක්‍රම කීපයකින් සකස් කරන්නත් පුළුවන්. මේ layer එක rasterize කරලා. දැන් මේක නම් rasterize layer එකක්. ඒ කියන්නේ pixel base මත පදනම් වෙච්ච layer එකක්. මෙතන eraser tool එක අරගෙන soft brush එකක් කියලා කියන hardness එක 0 ඊළඟට size එක අපිට සකස් කරගෙන අපිට මේකේ flow එක හෝ opacity එක අඩු කරලා මේ විදිහට අපිට කරන්නත් පුළුවන්. නමුත් ඕක ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා සහ නිවැරදි ක්‍රමය තමයි අපි කරන්නේ මෙන්න මේ layer එක select කරලා මේකට දාගන්නවා layer mask එකක්. මෙන්න මෙතන තියෙන බටන් එකක් layer mask කියලා. mask එකක් කියලා කියන්නේ මේක හරියට නිකන් මේක උඩින් අපි සම්පූර්ණයෙන්ම ආවරණය කරා වගේ වෙනවා. හැබැයි මේකදී ආවරණය කරාට ඒක පේන්න තියෙනවා.
එතකොට මේකෙදි අපි කරන්නේ අපිට පුළුවන් බ්‍රස්ටූල් එක තෝරගෙන අපිට පුළුවන් බ්‍රස්ටූල් එක ෆෝග්‍රවන්් කල එක මෙ මෙතන තින කලස් දෙක ෆෝග්‍රවන්් බැක්ග්‍රවන්් කියල ෆෝග්‍රවන්් කල එක අපිරුවොත් බ්ලක් කියන එක තේරුවොත් අපිට පුළුවන් මේක මක්රන්නේ ඇත්තට මේකෙදි වෙන්නේ කළුවලින් කරන්නේ ඇත්තටම පේන තියෙන දේ ගැන ලේයරක මාස්කගේ අනවශ්‍ය තැන් අයින් කරන එක හදිසියවත් අපිට යම් කිසි විදියකින් මේක වැරදුනොත් එහෙම අපිට අඩු කරන්න අවශ්‍ය නැහැ. එලින්ම සුදු පාට වර්ණය ෆෝග්‍රවුන්ඩ් කලර් එකට ඇප්ලයි කරලා ඔයගොල්ලන්ට නැවතත් මේක මේ විදිහට හදන්න පුළුවන්. මේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ මාස්ක් එකේ තියෙන බේසික් මේක වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අපි YouTube channel එකට සම්බන්ධ වෙලා ඒක අපි වීඩියෝ එකක් කරලා තියෙනවා මේ ලේයර් මාස්ක් සම්බන්ධයෙන්. මම හිස්ටරි පැලට් එකට ගිහිල්ලා මේකෙදී මම මෙතෙන්දී ෆ්ලිප් හොරිසොන්ටල් කරගත්තු තැනට යනවා ස්ටෙප් එකට. හොඳයි මේකෙදී අපිට මම සුපුරුදු ලෙස මේ ලේයර් එකට ලේයර් මාස්ක් එක දාලා මෙතෙන්දී අපි කරන්නේ ග්‍රේඩියන්ට් ටූල් එක තෝරගන්නවා. ග්‍රේඩියන්ට් ටූල් එක තෝරගෙන මෙතන ඔයගොල්ලෝ කළු සුදු වෙනත් ග්‍රේඩියන්ට් එකක් මෙහෙම සිලෙක්ට් කරලා තිබුණා නම් ගැටලුවක් නැහැ. මෙන්න මෙතනින් අපිට මෙන්න මේ ස්ටොප් එක ඩබල් ක්ලික් කරලා කළු පාට වර්ණයකුත් මෙන්න මේ ස්ටොප් එක ඩබල් ක්ලික් කරලා පැහැදිලි සුදු පාට වර්ණයකුත් තෝරගන්න. පැහැදිලි කළු පාට වල ඔයගොල්ලෝ දන්නවා ඇති අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ගත්තොත් RGB 00 කියලා එනවා. ඒ වගේම සුදු පාට වර්ණයේදී RGB 255255 කියලා එනවා. pure black and white වල. එතකොට ඕගලන්ට කරන්න තියෙන්නේ මේක දැන් මාස්ක් එකේ තියෙන්නේ මෙන්න මේක අනුක්‍රමිකව අපිට මෙන්න මේ විදිහට හදන්න. මේ පැත්තට එන්න ඕන. මෙතෙන්දි මෙන්න මේ linear කියන මෝඩ් එක තෝරගන්න. තෝරගෙන ඕගලන්ට ගන්න මෙන්න මේ විදිහට අන්න එතකොට ඕගලන්ට මොකද වෙන්නේ? තොර පැහැදිලි වෙන ඇති මේකෙදී අර කලින් ක්‍රමවේදෙම තමයි මෙතෙන්දී ඒක අපිට සැටිස් වෙන විදිහට මෙහෙම ඇඳ ගන්න. ගොඩක්ම දිගට අඳින්නත් එපා. තරමකට මෙහෙම ඇඳ ගන්න. මේ දැන් මේකෙදි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ග්‍රේඩියන්ට් එක ග්‍රේඩියන්ට් එකක් කියලා කියන්නේ එක් වර්ණයක සිනම් තවත් වර්ණයක් අනුක්‍රමිකව වෙනස් වෙනවා. එතකොට මෙතෙන්දී අපි මාස්ක් එක දාලා මේකෙදි කරලා දෙන්නේ කළු සුදු වර්ණයේදී වෙන්නේ කළු වෙදී අනුක්‍රමිකව මෙන්න මේ ඉමේජ් එකේ මැකීම සිදු වෙනවා. සුදු වලදී අනුක්‍රමිකව මේ ටික ඉදිරි වීම සිදු වෙනවා. මේක අපිට තවත් තාත්වික කරගන්න පුළුවන්. ලේයර් නිව් ලේයර් වලට ගිහිල්ලා අලුත් ලේයර් එකක් නිර්මාණය කළා. ඔයගොල්ලන්ට කරන්න තියෙන බ්‍රෂ් ටූල් එක තෝරගන්න. බ්‍රෂ් ටූල් එක තෝරගෙන හાર્ඩ්නස් එක 0 කරලා සයිස් එක තරමක් ලොකු ප්‍රමාණයක් අරගෙන මේ හරිය මේ විදිහට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අන්තිම control T shortcut එක පාවිච්චි කරලා CC version වලදී shift එක ඔබා ගන්න වෙනවා මේ විදිහට. මේ විදිහට අපිට හදන්න පුළුවන් අර සායතක ළඟ සිවනැල්ල වැඩිපුර වෙලා තියෙනවා වගේ alt එක ඔබාගෙන මේක shift එක ඔබාගෙන මේක අනිත් එකට copy කරනවා. මේ විදිහට අපිට සකස් කරගන්න පුළුවන්. බලන්න ඕගොල්ලන්ට වැදගත් සිද්ධාන්ත කොටසක් කරගන්න ඒ තමයි layer mask ඒ වගේම duplicate layer භාවිත කරන හැටි සහ layer palette එක පාවිච්චි කරන ආකාරය.